මල්වල පාට කියන්නද එකතු කරන්න පුළුවන් තැන් බොහෝමයක් තිබුණා කියලා මට හිතුණා ඔබ ගීතේ ගායනය තුළ. ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ ඒ වගේ ලස්සන තව නෑ මීදුම් පිනිපොද දැස වසන් කර සමනල් සිහිනය පිපුණා සමනල් සිහිනය පිපුණා තවමත් මල් සිත බලා සිටිනවා මීදුම් තවරා සුළඟට ඈතක සඟවා තුන් සිත දැස හොරෙන් ඈත සොයනවා සායම දැස බොඳ කර මාලති යායක හැලිලා මාලති යායක හැලිලා සීතල හිම කඳු යාය පිය මැන දෙව්ලිය සිහිනෙට වැඩියා දෙව්ලිය සිහිනෙට වැඩියා මචාන් ගායනා කරේ මේ කසුල්ගේ ගීතයක් මම හිතනවා ඔබ තාම ලස්සනට ගීතේ ගායනා කරා. හැබැයි කටහඬ සමහරක් වෙලාවට පාලනයකින් තොරව ඔබ ගායනා වෙනවත් දැක්කා. කටහඬ තරමක් පාලනය කරගත්තොත් තවත් ඔබගේ ගායනය වර්ණවත් වේවි. යමක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව තියෙන බව දැනුණා මට ගායනා කරපු ගීතේ තනුව ග්‍රහණය කරගෙන තිබ්බ ආකාරය ගත්තම. හැබැයි එහි තියෙන ඒ කියන්නේ දැන් ඒ කසුන් සහ ඉන්ද්‍රචාප ගායනා කරන ගීතයේ තියෙන රහ ඔබගේ කටහඬේ තිබ්බේ නැහැ. බොහොම නිකන් හරීම නිකන් හිස් බවක් තමයි දැනුනේ. ඔබ හොඳ තනුව ගායනා කරාට ඒකේ අර තියෙන රහ කොටස් තැන් ගායනා කෙරුන්නේ නැහැ. මේ ශෛලිය නෙමෙයි ඔබ ගායනා කරේ. ගීතේ ශෛලිය නෙමෙයි ඔබ ගායනා කරේ. ඒ ශෛලිය හදාගන්න, ඒ දේවල් හදාගන්න. ඉතින් ඔයාට ඔයා දක්ෂතා තියෙන කෙනෙක් හැටියට ඉදිරියට යන්න පුළුවන් වේවි. ඔයාගේ ওই දේවල් පොඩි පොඩි අඩුපාඩු හදාගන්න. ශෝක ගීතයක් වුණාට